ආයුබෝවන් සුබ දවසක්. ගුරු කාර්යක්ෂමතා කඩඉම දෙකට අදාළව මොඩියුල් 5 කොටස තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. මෙහි මොඩියුල් අංක 5 තුන්වෙනි කොටස තමයි අපි අද ඉදිරිපත් කරන්නේ. කළමනාකරණය පිළිබඳවයි. සංවිධානාත්මක ඉලක්ක හා අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු මෙම කළමනාකරණය පිළිබඳව දක්වලා තියෙන නිර්වචන මොනවද කියලා. හෙන්රි ෆෙයෝල් විසින් කළමනාකරණය යනු පුරෝකථනය කිරීම, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, අනදීම, සම්බන්ධීකරණය හා පාලනය කිරීමයි කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේරි පාකර් ෆෝල්ට් විසින් අන් අය ලවා වැඩ කටයුතු කරවා ගැනීමේ කලාව කළමනාකරණය විදියට හඳුන්වලා තියෙනවා. ඒ වගේම අපි බලමු වර්තමානයේදී කළමනාකරණය පිළිබඳව පවතින්නේ මොන වගේ අදහසක්ද කියලා. ඒක ආයතනික අරමුණු ඉටු කර ගැනීම සඳහා මානව, භෞතික හා මූල්‍ය සහ තොරතුරු සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව ඒකාබද්ධ කිරීම කළමනාකරණය විදිහට හඳුන්වලා තියෙනවා. මීළඟට කළමනාකරණ න්‍යායන් සහ ඒවායේ පසුබිම ගැන සාකච්ඡා කරමු. පළමුවෙන්ම ශාස්ත්‍රීය න්‍යාය. මෙහිදී ෆෙඩරික් ටේලර්ගේ විද්‍යාත්මක කළමනාකරණය සහ ෆෙයෝල්ගේ පරිපාලන න්‍යායන් මෙහෙට අයත් වෙනවා. නිෂ්පාදනය සහ ක්‍රියාවලීන් විධිමත් කිරීම ප්‍රධාන කරුණු විදිහට මෙහිදී දක්වලා තියෙනවා. ඊළඟට මානව සම්බන්ධතා න්‍යාය. මේ න්‍යාය ගොඩනැගිලා තියෙන්නේ එල්ටන් මෙයෝන්ගේ හැව්තෝන් පරීක්ෂණ පදනම් කරගෙන සේවක තෘප්තිය සහ සමාජීය හැඟීම් නිෂ්පාදනයට බලපාන බව මේ න්‍යායෙන් පෙන්වලා දීලා තියෙනවා. අනෙක් න්‍යාය ලෙස පද්ධති හා අවස්ථානුකූල න්‍යාය දක්වන්න පුළුවන්. සංවිධානයක් කියන්නේ අභ්‍යන්තර හා බාහිර පරිසරයට අනුකූලව නාම්‍යශීලීව ක්‍රියා කළ යුතු එකිනෙකට සම්බන්ධ පද්ධතියක් බව මෙම න්‍යායෙන් පැහැදිලි කරලා තියෙනවා. මීළඟට අපි විවිධ කළමනාකරණ ශෛලීන් හඳුනා ගමු. අංක 1 විදිහට ඒකාධිපති ශෛලිය. මෙහිදී තීරණ ගැනීම කළමනාකරු තනිවම සිදු කරනවා. අවම සේවක සහභාගීත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. අංක 2 ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය. මෙහිදී තීරණ ගැනීමේ කණ්ඩායමේ අදහස් විමසනවා සාමූහික වගකීමක් විදිහට සිද්ධ කරනවා. 3 නිදහස් එහෙම නැත්නම් ලිබරල් ශෛලිය. එහිදී සිද්ධ වෙන්නේ සේවකයින්ට උපරිම නිදහස ලබා දීලා ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම. අංක 4 විදිහට ගන්න පුළුවන් පරිවර්තනීය ශෛලිය. එහිදී සේවකයින්ගේ උද්‍යෝගිමත් කරමින් ආයතනයට ධනාත්මක වෙනසක් වෙත මෙහෙයවීම සිද්ධ කරනවා. මීළඟට අපි වෙනස් වීම් කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කරමු. ආයතනයක් වත්මන් තත්වයේ සිට අපේක්ෂිත අනාගත තත්වයට පරිවර්තනය කරනකොට සිදුවන තාක්ෂණික, සංස්කෘතික එහෙම නැත්නම් ක්‍රියාවලිමය වෙනස්කම් සඳහා සේවකයින් සහ පද්ධතීන් හුරු කරවන ක්‍රමානුකූල ප්‍රවේශයන් වෙනස් වීම් කළමනාකරණයේදී අපි කතා කරනු ලබනවා. මීළඟට ජෝන් කෝටගේ වෙනස් වීම ආකෘතිය පිළිබඳව කතා කරමු. එහි පියවර 8ක ආකෘතියක්
වෙනස් වීම කළමනාකරණය ප්‍රධානතම මේ රාමුවේ අයිති වෙනවා. අංක 1 තමා හදිසි අවශ්‍යතාවයක් ගොඩනැගීම. අංක 2 මෙහෙයුම් බලවත් කණ්ඩායමක් සෑදීම. 3 වෙනස් වීම සඳහා දැක්ම නිර්මාණය කිරීම. 4 දැක්ම sannivedanaya කිරීම. 5 බාධක ඉවත් කර සමබල ගැන්වීම. 6 කෙටි කාලීන ජයග්‍රහණ ලබා ගැනීම. 7 වෙනස් වීම් තහවුරු කරමින් ඉදිරියට යාම. 8 නව ක්‍රම ආයතනික සංස්කෘතියට බද්ධ කිරීම. අපි දැන් කතා කරමු මේ වෙනස් වීම් කළමනාකරණයේ තියෙන වැදගත් ලක්ෂණ මොනවද කියලා. අංක 1 විදිහට ගන්න පුළුවන් මානව කේන්ද්‍රීය බව. ඒ කියන්නේ මිනිසුන් වෙනස්කම් වලට දක්වන විරෝධතාවලට සන්දර්භානුකූලව විසඳුම් දෙනවා. අංක 2 අඛණ්ඩ sannivedanaya. එහිදී සිද්ධ වෙන්නේ විනිවිදභාවය රැක ගනිමින් සියලු මට්ටම් අතර තොරතුරු හුවමාරු කර ගැනීම. අංක 3 තමයි නම්‍යශීලී බව. මෙහිදී සිද්ධ වෙන්නේ බාහිර හා අභ්‍යන්තර වෙනස්කම් වලට ගැළපෙන විදිහට සැලසුම් වෙනස් කිරීමට ඇති හැකියාව. ඊළඟට අපි කතා කරමු මේ වෙනස් වීම් කළමනාකරණයේ තියෙන මූලික අංග මොනවද කියලා. මෙහිදී කළමනාකරුවෙකුට තමයි වැඩි වගකීමක් පැවරෙන්නේ. එහිදී අංක 1 විදිහට දැක්ම සහ නායකත්වය දක්වන්න පුළුවන්. පැහැදිලි අනාගත ඉලක්කයක් සඳහා කැපවුණු නායකත්වයක් තියෙන්න ඕනේ. ඒක තමයි අංක 1. අංක 2 විදිහට පුහුණුව සහ කුසලතා සංවර්ධනය. මේදී අපේක්ෂා වෙන්නේ බල ක්‍රමවේදයන්ට හුරු වීමට සේවකයින්ට බල ගැන්වීම. අංක 4 තමා සම්පත් වෙන් කිරීම. මෙහිදී මූල්‍ය තාක්ෂණික හා මානව සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම අදහස් වෙනවා. අංක 4 විදිහට ඇගයීම් සහ ප්‍රගති සමාලෝචනය ගන්න පුළුවන්. මෙහිදී සිද්ධ වෙන්නේ වෙනස් වීම් සාර්ථකත්වය මැන බලමින් අවශ්‍ය සංශෝධනයන් කිරීම. මෙම කොටසට අදාළව අපගේ ඉදිරිපත් කිරීම අවසන්. මෙහි දැක්වෙන්නේ මෙම කොටස අපි සකස් කිරීම සඳහා භාවිතා කරන ලද මූලාශ්‍ර. ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම දැක්වෙන මූලාශ්‍ර පරිශීලනය කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් මේ පිළිබඳ ගැටලු පවතිනවා නම් අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඔයාලට තියෙන ප්‍රශ්න අපිට කමෙන්ට් කරන්න. අපේ concept by සංකමාලි YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරි කොටස් මේ ඉදිරියේදී අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් තිබෙනවා.